ආයිබෝන් කියලා පිළිගන්නවා. අපි අද කතා කරන්න යන්නේ Open University of Sri Lanka හි Post of Operation Assistant. ඒ කියන්නේ මෙහෙයුම් සහකාර තනතුරට කොහොමද ඇප්ලයි කරන්නේ, මොනවද ඒ ආශ්‍රිත තොරතුරු කියන එක කතා කරන්න. ඉස්සෙල්ලාම බලමු මෙම තනතුරට ඇප්ලයි කරන්න ඕනේ සුදුසුකම් මොනවද කියලා. සුදුසුකම් විදිහට මෙයාලා සඳහන් කරලා තියෙන්නේ අනිවාර්යයෙන්ම O level exam එක පාස් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි NEQ level 2 ඒ අදාළ ලෙවල් එකකින් ඔයා පාස් වෙලා තියෙනවා නම් ඒකත් සුදුසුකමක් වෙනවා. ඒ වගේම තමයි ඉංග්‍රීසි භාෂාව කියවීම තේරුම් ගැනීම වගේ දැනුමක් තියෙනවා නම් ඒක අතිරේක සුදුසුකමක් විදියට සඳහන් කරනවා. ඊට පස්සේ බලමු මෙම තනතුර මාස 6 සිට අවුරුදු 2 දක්වා කාලයක් දිවෙන තනතුරක්. මාසික වැටුප විදියට මෙයාලා සඳහන් කරලා තියෙන්නේ රුපියල් 30000ක්. තවද ජීවන වියදම් දීමනවත් එක්ක මෙම සැලරි එක ඊට වඩා වැඩි වෙන්න ඕනේ. හරි. දැන් බලමු කොහොමද මේ තනතුරට ඇප්ලිකේෂන් දාන්නේ කියලා. ඔයාට දැන් කරන්න තියෙන්නේ CV එකක් හදාගන්න. CV එකක් හදාගන්න දන්නේ නැත්නම් YouTube එකේ හරි ගහන්න how to make the CV කියලා. ඊට පස්සේ ඒ කියන විදිහට හදාගෙන ඔයාගේ අධ්‍යාපන සහතික පත්‍ර තියෙනවනේ. අර මේ O level certificate එහෙම ඇතුළු අනිත් ඔක්කොම certificate අධ්‍යාපන සුසුකම් තියෙනවා නම් ඒ ඔක්කොගෙම ස්කෑනින් වෙන විදිහට ඔය CV එකට ඇතුළත් කරගන්න. ෆොටෝ එකක් ගහලා ඒක ඇටච් කරත් ඇති. ඊට පස්සේ ඒක ඩොකියුමන්ට් එකක් විදිහට හදාගන්න PDF එකක් බවට පරිවර්තනය කරලා ඔයාගේ ඊමේල් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ඊමේල් එකකින් මෙන්න මේ hdtext@ou.ac.lk කියන ඊමේල් ඇඩ්‍රස් එකට සෙන්ඩ් කරන්න. ඊට පස්සේ මෙයාලා මේ සඳහන් කරලා තියෙනවා අනිවාර්යයෙන්ම ඇප්ලිකේෂන් දානකොට ඔයාගේ සබ්ජෙක්ට් එක Post of Operation Assistant කියලා සඳහන් කරලම ඊමේල් එක සෙන්ඩ් කරන්න. ඉතින් ඒ විදිහට ඇප්ලිකේෂන් එක දාන්න මොනවා හරි ගැටලුවක් තිබ්බොත් මෙන්න මේ තියෙනවනේ ඉන්ක්වයරිස් කියලා. අන්න ඒ නම්බර් එකට කතා කරලා වැඩි විස්තර අහගන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් යටින් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් විදියට මම රිප්ලයි එකක් දාන්නම්.